ඔබ සාදරයෙන් පිළිගන්නවා සිප් අකීලා අසාර් කියන YouTube channel එකට. ඉතින් අපි අද බලන්න යන්නේ 7 වසර ඉතිහාසය කියන විෂයේ පළවෙනි පාඩම. ඒ තමයි අපේ පැරණි ජන ජීවිතය. හරි, දැන් අපි පාඩමේ හැඳින්වීමට යමු. හැඳින්වීම. අපේ රටේ ඉතිහාසය ගැන තොරතුරු දැන ගැනීමට අපි බොහෝ ආශා කරමු. ඒ නිසා ඉතිහාසය පිළිබඳ ලිය ඇති පොත්පත්, පත්තර, සඟරා, කතන්දර ආදිය නිතර කියවීමට අපි පුරුදු වී සිටිමු. අතීතයේ අපේ රට පාලනය කළ රජවරුන්, භික්ෂූන් වහන්සේලා, ප්‍රමුඛ ආගමික නායකයන්, පාලන කටයුතුවලට සම්බන්ධ නිලධාරීන් හා වැව් අමුණු ආදිය ගැන මේ වන විට අපි බොහෝ තොරතුරු දනිමු. මේ පාඩම යටතේ අතීතයේ අපේ රටේ ජීවත් වූ වැසියන්ගේ ජන ජීවිතයට අදාළ තොරතුරු ඔබට ඉදිරිපත් කෙරේ. ඊළඟට අපි බලන්න යන්නේ ආර්ථිකය ගැන. ආර්ථිකය. අතීතයේදී අපේ රටේ ජීවත් වූ ජනතාව ජීවනෝපාය සඳහා විවිධ වෘත්තීන් වල නියැලුන්හ. ගොවිතැන, වෙළඳාම, විවිධ කර්මාන්ත, සත්ව පාලනය එවැනි වෘත්තීන් වලට උදාහරණය වේ. ඒ අනුව පුරාණ ජීවන රටා ප්‍රධාන ක්ෂේත්‍ර 3ක් යටතේ සිදු වූ බව පෙනේ. ඔබට දැන් පේන්නේ එම ක්ෂේත්‍ර 3. ඒ තමයි කෘෂිකර්මාන්තය, කර්මාන්තය, වෙළඳාම. අපි ඊළඟට බලන්න යන්නේ කෘෂිකර්මාන්තය ගැන. කෘෂිකර්මාන්තය. අතීතයේ අපේ රටේ සිටි බොහෝ දෙනෙකු ජීවත් වූයේ ගම්වලය. වර්තමාන ජනතාව මෙන් නොව ඔවුන් ඉතා සරල ජීවිත ගත කළ පිරිසකි. ඔවුන්ගේ අවශ්‍යතාවන්ද සීමිත විය. යැපීම සඳහා අවශ්‍ය වන ආහාරපාන නිෂ්පාදනය කර ගැනීම ඔවුන් මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් විය. මෙම අභියෝගය ජය ගැනීමට බොහෝ දෙනා කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවන වෘත්තිය ලෙස තෝරාගත්හ. එකල කෘෂිකර්මාන්තය හේන් වගාව හෙවත් ගොඩ ගොවිතැන හා කුඹුරු වගාව හෙවත් මඩ ගොවිතැන වශයෙන් ප්‍රධාන අංශ දෙකක් යටතේ සිදු විය. අපි ඊළඟට බලන්න යන්නේ හේන් වගාව ගැන. හේන් වගාව. හේන් ගොවිතැන, ගොඩ ගොවිතැන යනුවෙන්ද හඳුන්වනු ලැබේ. එදිනෙදා ජීවිතයේ යැපීම සඳහා අවශ්‍ය ධාන්‍ය, එළවලු, අල වර්ග වැනි දෑ හේන්වල වගා කෙරිණි. වර්ෂා ජලයෙන් හේන් වගාව කටයුතු සිදු කර ඇත. අපි දැන් බලන්න යන්නේ කෘෂිකර්මාන්තය ගැන වගුවක්. මේ තමයි එම වගුව. දැන් මේ වගුවේ කෘෂිකර්මාන්තය උඩින්ම තියෙනවා. දැන් මේ කෘෂිකර්මාන්තයේ යට තියෙනවා ගොවිතැනයි සත්ව පාලනයයි. දැන් කෘෂිකර්මාන්තයේ මේ කරන දේවල් ගොවිතැනත් කරනවා, සත්ව පාලනයත් කරනවා. ඊට පස්සේ ගොවිතැනට යටින් තියෙනවනේ හේන් ගොවිතැනයි, කුඹුරු ගොවිතැනයි. ඒ දෙක තමයි ගොවිතැනේ. දැන් ගොවිතැනේ මේ වෙන් කරලා තියෙනවා දෙකක්. හේන් ගොවිතැනයි, කුඹුරු ගොවිතැනයි කියලා. ඒකේ තමයි මේ වගුවේ දාලා තියෙන්නේ. දැන් මෙතන තියෙනවා හේන් වගාව ගැන. හේන් වගාව ලෝකයේ පැරණිම ගොවිතැන් ක්‍රමය ලෙසද සැලකේ. ශ්‍රී ලංකාවේද හේන් ගොවිතැන වඩාත් පැරණි ගොවිතැන් ක්‍රමයක් ලෙසද සැලකිය හැකිය. කැලෑ ගිනි තබා එලි පෙහෙලි කර සකස් කර ගන්නා බිමක් හේනක් ලෙසද හැඳින්වේ. උම්මග්ග ජාතියේ සේන් යනුවෙන්ද, සෙල්ලිපිවල පිටබිම් යනුවෙන්ද අතීතයේ පැවති හේන් හඳුන්වා ඇත. හේනක් සඳහා තෝරාගන්නේ මහා කැලෑවේ බිමකි. එය ගොවින් වාසය කරන ප්‍රදේශයට තරමක් ඈතින් පිහිටා තිබිණි. හේනක් කෙටීම එක් ගොවියෙකු විසින් හෝ සාමූහිකව පිහිට කිහිප දෙනෙකුගේ ක්‍රමයෙන්ද සිදු කර ඇත.
කාවන්තිස්ස රාජ්‍ය සමයේ රුහුණු ප්‍රදේශයේ පිහිටි ගිරිනම් ජනපදයේ නිසැල් විටිය ගමේ වාසය කළ එක්තරා පවුලක සහෝදරයන් 5 දෙනෙකු එකතු වී වනයක් එළිපෙහෙළි කර උදු වැපිරීමට හේනක් සකස් කිරීම පිළිබඳ කතා පුවතක් මහා වංශයේ සඳහන් වේ. හේනක් සකස් කර ගැනීමේදී ගොවියාට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවිය. අස්වැන්න නෙලා ගැනීම දක්වා හේන් ගොවියා කළ යුතු කාර්යයන් කිහිපයකි. ඔබට දැන් පේන්නේ හේන් වගා කළ ආකාරය ගැනයි. 1. හේනක් සකස් කිරීම සඳහා සුදුසු බිමක් තෝරා ගැනීම. 2. කැලය කපා සුද්ධ පවිත්‍ර කොට හේන ගිනි තිබීම. 3. දැව දඬු ආදිය පුළුස්සා බිම සැකසීම. මෙහෙම තමයි හේන් වගාව කරලා තියෙන්නේ. ඊට පස්සේ අලුතින් ගිනි තබා සකස් කර ගත් භූමිය නවදැලි හේනක් ලෙසද හඳුන්වනවා. එවැනි හේන් ඉතා සරුසාර කෘෂි බිම් ලෙසත් සැලකෙනවා. ඊළඟට ඔබ බලන්ඩ යන්නේ නවදැලි හේන් කිහිපයක්. අලින්, ඌරන්, ගෝනුන්, ඉත්තැවුන්, වඳුරන් වැනි වන සතුන්ගෙන් හේන ආරක්ෂා කර ගැනීමටත් අස්වැන්න නෙලා ගන්නාතුරු හේන හොඳින් රැක බලා ගැනීමටත් හේන් ගොවියාට සිදුවිය. එහිදී හේන් ආරක්ෂා කර ගැනීමට අතීත ගොවීහු විවිධ ක්‍රම අනුගමනය කළහ. ඔබට දැන් පේන්නේ සතුන්ගෙන් හේන් වගාව ආරක්ෂා කිරීමට කරපු දේවල්. ඒ තමයි දඬු වැට තැනවීම, ගිනි මැල ගැසීම, පැල් රැකීම. වර්ෂා කාලය එළඹන විට හේන්වල බෝග වගා කිරීම ඇරඹිණි. ඒවායේ බොහෝ විට කටුසර බෝග වගා කර ඇත. තනහාල්, මෙනේරි, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග එවැනි කටුසර බෝග වර්ග කිහිපයකි. එසේම මුං, මෑ, අමු, ඉඟුරු, අඹ, ඇල්, වී, තල, කපු, උක් ආදියද තිබ්බටු, වම්බටු, අලු පුහුල්, වට්ටක්කා වැනි එළවලුද ඉන්නල, බතල වැනි අල වර්ගද හේන්වල වගා කළ බව සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන්. මුල් කාලයේදී වී වගාවද හේන් වගාවක් ලෙස පැවතුණි. හේන්වල වගා කළ වී ඇල්වී ලෙස හඳුන්වයි. ඇල්වී වගා කළ කෙත් හෙවත් හේන් ඇල්හේන් යනුවෙන් හඳුන්වයි. ඇල්හාල් පිළිබඳ පැරණි සාහිත්‍ය කෘතිවල හඳුන්වන් වේ. දුටුගැමුණු රජුගේ පුත්සාලිය කුමාරයාට එම නම තබන ලද්දේ ඒ කුමරා උපන් කාලයේ ඇල්වී අස්වන්න ඉහළ ගිය නිසා යැයි සීහලවත්තු නම් පැරණි ග්‍රන්ථයේ දැක්වේ. සාලි යනු ඇල්වී වල යොදන තවත් නමකි. අතීතයේ ඇල්වී ඇතැම් විට කුඹුරුවලද වගා කෙරෙන
රත් ඇල්, බිබිලි ඇල්, ඉදි ඇල් ආදිය හේන්වල වගා කළ ඇල් වී වලට උදාහරණ වේ. එක්වරක් හෝ දෙවරක් වගා කර අස්වැන්න නෙලා ගැනීමෙන් පසුව හේන අතහරා දමයි. හේන් බිව නැවතත් කැලෑවක් බවට පත්වන අතර හේන් ගොවියෝ වගා කටයුතු සඳහා වෙනත් බිම් ප්‍රදේශයක් තෝරා ගත්හ. හේන් වගා කටයුතු සඳහා කැති, උදළු, දෑකැති වැනි සරල උපකරණ භාවිතා කර ඇත. අපි දැන් බලන්න යන්නේ එම උපකරණ කිහිපයක්. මේ තමයි උදැල්ල. මේ තමයි දෑකැත්ත. මේ තමයි කැත්ත. හේන් වගාවේදී ගොවියා භාවිත කළ විවිධ වචනද අපට හමුවේ. අනුරාධපුර යුගයේ තරම් ඈත කාලයේ භාවිත කළ එබඳු වචන අද දක්නට නැතත් පහත සඳහන් මෑතකාලීන වචන හේන් බස් වහර තේරුම් ගැනීමටත් ප්‍රයෝජනවත්ය. මේ තියෙන්නේ අපට හම්බුණු පැරණි කාලයේ භාවිතා කළ වචන කිහිපයක්. නවදැලි හේන. නවදැලි හේන කියන්නේ අලුතින් ගිනි තබා සකස් කළ හේන. ඊළඟට තියෙන්නේ ගිනි යාතිකාව. ගිනි යාතිකාව කියන්නේ හේන ගිනි තැබීමට පෙර සතුන් පන්නා හැරීමට සිදු කළ කෑගැසීම. ඊළඟට තියෙන්නේ හැලිකටා. හැලිකටා කියන්නේ හිසට වළඳක් නමා සාදා ගන්නා ලද පඹය. මේ තියෙන්නේ හිසට වළඳක් නමා සාදා ගන්නා ලද පඹයක්. හරි.